ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව සහ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාව මගින් මෙහෙවන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 වර්ෂයට අදාළ ඉතිහාසය බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සමගින් එකතු වන ආදරණීය දූ දරුවෝ ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගනු ලබනවා. අද දින අප සාකච්ඡාවට යොමු වන්නේ 2023 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්නාංක 21 සිට 30 දක්වා වූ ප්‍රශ්න සහ පිළිතුරු කෙරෙහි. අපි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රශ්නාංක 21 වෙත. කෘෂිකර්මාන්තයේදී පේලියට වැපිරීමේ ක්‍රමය මගින් අත්වන වාසියක් වන්නේ. කෘෂිකර්මාන්තයේදී පේලියට වැපිරීමේ ක්‍රමය මගින් අත්වන වාසියක් වන්නේ. 1. වගා භූමිවල හටගන්නා වල්පැලෑටි ප්‍රමාණය අඩුවීමය. 2. වගාවන්ට පොහොර යෙදීම පහසු වීමය. 3. වගාවට වැළඳෙන ලෙඩ රෝග ව්‍යාප්තිය අවම වීමය. 4. වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියවීමය. දරුවනේ කාර්මික විප්ලවයත් එක්ක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ කාර්මික විප්ලවය සිද්ධ වුණා. ඒ අතර කාර්මික විප්ලවයේ සුවිශේෂී ක්ෂේත්‍රයක් හැටියට කෘෂිකර්මාන්තය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව මේ කෘෂිකර්මාන්තයේදී පේලියට වැපිරීමේ ක්‍රමය ජෙන් රෝටල් විසින් හඳුන්වලා දුන්නා. මේ ක්‍රමය හරහා අත්වෙච්ච වාසි තමයි ඒ හරහා ඵලදායීතාවය වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අනුව අපිට 21 වෙනි ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර හැටියට පිළිතුරාංක 4 වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියවීමය කියන පිළිතුර ගන්න පුළුවන්. එහෙමනම් අපි අවධානය යොමු කරමු ප්‍රශ්නාංක 22 වෙත. වර්ෂ 1818 නිදහස් සටන අසාර්ථක වීමට හේතු වූයේ. වර්ෂ 1818 නිදහස් සටන අසාර්ථක වීමට හේතු වූයේ. පිළිතුරාංක 1 සත්කෝරළය හරහා උඩරටට හමුදා සහ අවියායුධ යැවීමට ඉංග්‍රීසීන්ට හැකියවීමය. 2. සාමාන්‍ය ජනතාවගේ සහාය නොලැබීමය. 3. ගම්සභා ක්‍රමය අහෝසි කිරීම නිසා ජනතාව එක්රැස් කිරීම දුෂ්කර වීමය. 4. රජු ලෙස ඉදිරිපත් වූ තැනැත්තාට රාජ්‍ය උරුමයක් නොමැති බව හෙළිවීමය. ඔබ දන්නවා ආදරණීය දුවේ පුතේ ඉංග්‍රීසින්ට එරෙහිව නිදහසටන් ව්‍යාපාර දෙකක් ලාංකිකයන් විසින් සිද්ධ කළා. ඒ අතර 1818 ප්‍රථම නිදහස් සටන සුවිශේෂී එකක් බවට පත් වුණා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ 1818 නිදහස් සටන අසාර්ථක වෙන්න බලපාපු හේතුවක්. මෙතනදී අපිට නිවැරදි පිළිතුර හැටියට ගන්න වෙන්නේ දරුවනේ මේ රජු සහ රජු ලෙස ඉදිරිපත් වෙච්ච තැනැත්තට රාජ්‍ය උරුමයක් නැහැ කියලා තහවුරු වුණා. ඔබ ඉගෙනගෙන තියෙනවා විල්බාවේ දොරේසාමි නම් අයෙක් කතරගම ප්‍රදේශයේ තමන්ට රාජ්‍යත්වයේ උරුමයි කියලා කතරගම ප්‍රදේශයේ සැරිසරුවා. ඔහු වටා විශාල ජනතාවක් ඒකරාශී වුණා. නමුත් අවසානයේදී විල්බාවේ දොරේසාමිට රාජ්‍ය උරුමත්වයක් නොමැති බව තහවුරු වීමත් එක්ක මේ සටන අසාර්ථක වුණා. එහෙමනම් 22 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර හැටියට අපිට ගන්න වෙන්නේ පිළිතුරාංක 4 රජු ලෙස ඉදිරිපත් වූ තැනැත්තාට රාජ්‍ය උරුමයක් නොමැති බව හෙළිවීමය කියන පිළිතුර. එහෙමනම් දරුවනේ අපි අවධානය යොමු කරමු 23 වන ප්‍රශ්නය වෙත. පහත වගුවේ එක තීරුවෙන් බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගැනීමේදී වැදගත් වූ වර්ෂද දෙක තීරුවෙන් එම වර්ෂවල වූ සිදුවීම්ද දැක්වේ.
එක තීරුවට අනුව දෙක තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුර කුමක්ද? එක තීරුව 1796 1802 1815 දෙක තීරුව A මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගැනීම B පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනය ආරම්භ වීම C ditwa පාලනය ආරම්භ වීම D උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටතට ගැනීම. ඇත්තටම දරුවනේ මේ වගේ ප්‍රශ්නයකදී අපි මේ දෙක තීරුවේ සඳහන් වන මෙන්න මේ අදාළ සිද්ධීන්ට සම්බන්ධ වර්ෂ මොනවද කියලා මුලින්ම බලමු. මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගැනීම. මේක සිද්ධ වුණේ දරුවනේ ඔබ දන්නවා ditwa පාලනය අසාර්ථක වීමත් එක්කම 1802 වර්ෂයේදී මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගැනීම සිද්ධ වුණා. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනය ආරම්භ වීම. ලන්දේසීන්ගෙන් පස්සේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් සතු වුණා. ඒ අනුව 1796 දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනය යටතේ මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන්න ගත්තා. ditwa පාලනය ආරම්භ වීම ගැන කතා කරනකොට දරුවනේ 1797 අග එහෙම නැත්නම් අපි 1798 සහ 1802 අතර කාල පරිච්ඡේදය තුල ditwa පාලනය ක්‍රියාත්මක වුණා. ditwa පාලනය කියලා කියන්නේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමයි බ්‍රිතාන්‍ය කිරීටයයි හවුලේ ගෙන ගිය පාලනය. උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටතට ගැනීම සිද්ධ වෙන්නේ දරුවනේ 1815 දී. එහෙමනම් අපි බලමු නිවැරදි පිළිතුර කුමක්ද කියලා. 1796 දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ පාලනය ආරම්භ වෙනවා. 1802 දී මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගන්නවා. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටතට ගැනීම සිද්ධ වෙනවා. ඒ අනුව 23 වන ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තමයි පිළිතුර අංක 2 B A සහ D කියන පිළිතුර. අපි එහෙමනම් දරුවනේ අවධානය යොමු කරමු ප්‍රශ්න අංක 24 කෙරෙහි. වන්නාර් පන්නේ ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටුවීමට පුරෝගාමී වූයේ කවුරුන්ද? වන්නාර් පන්නේ ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටුවීමට පුරෝගාමී වන්නේ කවුරුන්ද? 1 ආරුමුග නාවලර්තුමා 2 பொன்னம்பலம் ராமநாதன் 3 பொன்னம்பலம் අරුණාචලම් 4 නටේෂ අයියර්. මේ ප්‍රශ්නේ දරුවනේ ආගමික පුනර්ජන ව්‍යාපාරය යටතේ හින්දු ආගමික පුනර්ජන ව්‍යාපාරයට අදාළ ප්‍රශ්නයක්. අපෙන් අහනවා වන්නාර් පන්නේ ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටුවීමට පුරෝගාමී වන්නේ කවුරුන්ද? පිළිතුර අංක 1 ආරුමුග නාවලර් තුමා. හින්දු ආගමික පුනර්ජන ව්‍යාපාරයේ පුරෝගාමී නායකයා හැටියට මෙතුමා අපිට හඳුන්වන්න පුළුවන්. අපි එහෙමනම් අවධානය යොමු කරමු ප්‍රශ්නාංක 25 කෙරෙහි. ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ගයන්ට අයත් පුද්ගලයන් රටේ යහපත උදෙසා ಜಾති ආගම් ભેදයකින් තොරව ක්‍රියා කර ඇති අයුරු වඩාත් හොඳින් පිළිබිඹු වන සංවිධානය කුමක්ද? ලංකාවේ විවිධ ජන වර්ග වලට අයත් පුද්ගලයන් ඉන්නවා. එතකොට ಜಾති ભેදයකින් තොරව ඔවුන් එකමුතුව කටයුතු කරයි කියලා පිළිබිඹු වන සංවිධානය තමයි අපෙන් අහන්නේ. පිළිතුරංක 1 යාපනයේ සංගමය. 2 පහත රට වැවිලිකරුවන්ගේ සංගමය. 3 ලංකා ජාතික සංගමය. 4 හලාවත සංගමය. ඇතරම දරුවනේ මේ වගේ ප්‍රශ්නයකදී දැන් විවිධ ජන වර්ග එකමුතුව සහයෝගයෙන් වඩාත් නිවැරදි අරමුණක් කෙරෙහි එක අරමුණක් කෙරෙහි ශක්තිමත්ව ඉදිරිපත් වෙන්න පිහිටවගත්ත සංවිධානයක් තමයි මෙතන තියෙන්නේ.
1919 වෙනකොට යාපනයේ සංගමය, හලාවත සංගමය, පහතරට වැවිලිකරුවන්ගේ සංගමය මෙන්න මේ කුඩා සංගම් එකතු වෙලා ශක්තිමත් සංවිධානයක් පිහිටුවා ගන්නවා ලංකා ජාතික සංගමය. එහි ප්‍රථම සභාපති බවට පත් වෙනවා පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමා. මේ අනුව 25 වන ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරාංක 3 ලංකා ජාතික සංගමය. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි යමු 26 වන ප්‍රශ්නය කෙරෙහි. අනුරාධපුරයේ බෞද්ධ අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ පුද්ගලයා වූයේ. අනුරාධපුරයේ බෞද්ධ අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ පුද්ගලයා වූයේ. පිළිතුරාංක 1 අනගාരിക ධර්මපාලතුමාය. 2 පියදාස සිරිසේනය. 3 වලිසිංහ හරිස්චන්ද්‍රතුමාය. 4 හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාය. ආගමික පුනර්ජීවන ව්‍යාපාරයත් එක්ක බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂී සම්දිස්ථානයක් අනුරාධපුරයේ බෞද්ධ අයිතීන් රැකගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා මේ බෞද්ධ අයිතිය ජනතාව අතරට අරන් යන්න මේ බෞද්ධ නටබුන් ඒ දේවල් ජනතාව අතරට අරගෙන යන්න උත්සාහ කරපු සුවිශේෂීම පුද්ගලයා තමයි පිළිතුරාංක 3 වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා. හොඳයි දරුවනේ අපි එහෙනම් අවධානය යොමු කරමු 27 වන ප්‍රශ්නය වෙත. බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වල ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒවා ඇසුරෙන් 27 සහ 28 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. A අගමැතිවරයා. B විධායක කාරක සභා ක්‍රමය. C පාර්ලිමේන්තුව. D ව්‍යවස්ථාදායක සභාව. E පළාත්බද නියෝජනය. අපෙන් අහන ප්‍රශ්නය තමයි ඩොනමෝර් ප්‍රතිසංස්කරණය මගින් හඳුන්වා දුන් ලක්ෂණය කුමක්ද? මුලින්ම දරුවනේ අපි බලමු මේ සුවිශේෂී ලක්ෂණ හඳුන්වා දුන්නේ කිනම් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයෙන්ද කියන වග. අගමැතිවරයා ගත්තහම 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් තමයි අගමැතිවරයෙක් අපට හඳුන්වලා දෙන්නේ. විධායක කාරක සභා ක්‍රමය ගත්තහම ඔබ දන්නවා 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා සුවිශේෂී ප්‍රතිසංස්කරණ යෝජනාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව ගත්තහම 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා පාර්ලිමේන්තුවක් හඳුන්වලා දුන්නා. මේක ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක්. උත්තර මන්ත්‍රී මණ්ඩලයත් මහජන මන්ත්‍රී මණ්ඩලයත් වශයෙන් ඒක කොටස් දෙකකින් සමන්විත වුණා. ව්‍යවස්ථාදායක සභාව ගත්තාම 1833 කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා හඳුන්වලා දුන්නු සුවිශේෂී ප්‍රතිසංස්කරණ යෝජනාව. පළාත්බද නියෝජනය ගත්තාම 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා හඳුන්වලා දුන්නු යෝජනාව. එහෙමනම් දරුවනේ 27 වන ප්‍රශ්නයෙන් අහනවා අපෙන් ඩොනමෝර් ප්‍රතිසංස්කරණය මගින් හඳුන්වා දුන් ලක්ෂණය කුමක්ද? ඊටාම පැහැදිලි පිළිතුරාංක 2 B අක්ෂරය. එහෙමනම් අපි අවධානය යොමු කරමු 28 වන ප්‍රශ්නය කෙරෙහි. ඉහතින් මම ඔබට වඩාත් හොඳින් පැහැදිලි කරා මේ ඒ සිට ඊ දක්වා වූ සුවිශේෂී ලක්ෂණ හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ අනුව සෝල්බරි ප්‍රතිසංස්කරණය මගින් හඳුන්වා දුන් ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද? දුවේ පුතේ 28 වන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තමයි පිළිතුරාංක 1 A සහ C කියන පිළිතුර. එහෙමනම් ආදරණීය දරුවනේ අපි යමු ප්‍රශ්නාංක 29 වෙත. යුරෝපීයන් විසින් ලංකාවට හඳුන්වා දුන් නව වැවිලි භෝග වන්නේ. යුරෝපීයන් විසින් ලංකාවට හඳුන්වා දුන් නව වැවිලි භෝග වන්නේ. අංක 1 සින්කෝනා කොකෝවා තේ සහ රබරය. අංක 2 කෝපි කුරුඳු තේ සහ රබරය. අංක 3
කෝපි, කොකෝවා, තේ සහ පොල්ය. 4 කෝපි, තේ, රබර් සහ පොල්ය. ඔබ දන්නවා ආදරණීය දුවේ පුතේ බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට නව ආර්ථිකමය වශයෙන් වැදගත් වන වාණිජ භෝග රාශියක් හඳුන්වලා දුන්නා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි බ්‍රිතාන්‍යයන් විසින්ම එහෙම නැත්නම් යුරෝපීයන් විසින්ම අපිට හඳුන්වලා දුන්නු දේවල් මොනවද? යුරෝපීයන් විසින්ම අපට හඳුන්වා දුන් ආර්ථික භෝග මොනවද? එතකොට පළවෙනි ප්‍රශ්නය ගත්තාම දැන් මේ වගේ ප්‍රශ්නයකදී ඔබ බලන්න බ්‍රිතාන්‍යයන් නේමට පෙර අපේ රටේ තිබිච්ච වාණිජ භෝග පිළිබඳව. උදාහරණයකට ගත්තොත් පොල් තිබුණා, ඊළඟට කෝපි තිබුණා, කුරුඳු තිබුණා. එතකොට ඉංග්‍රීසීන් විසින් අපට හඳුන්වා දුන් කිව්වහම අපිට ඒව ගන්න බෑ. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි දරුවනේ මේකේ පිළිතුර තමයි 29 වන ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර. පිළිතුරාංක 1 සින්කෝනා, කොකෝවා, තේ සහ රබර්ය. එහෙමනම් අපි අවධානය යොමු කරමු ප්‍රශ්නාංක 30 කෙරෙහි. ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණායතනය පිහිටුවා ඇත්තේ කොහේද? ශ්‍රී ලංකාවේ තේ පර්යේෂණායතනය පිහිටුවා ඇත්තේ කිනම් ප්‍රදේශයකද? 1 ලුණුවිල, 2 අගලවත්ත, 3 තලවකැලේ, 4 මාතලේ. බ්‍රිතාන්‍යයන් විසින් මේ නව වැවිලි භෝග හඳුන්වා දුන්නට පස්සේ ඒ හා සම්බන්ධව ඇතිවන යම් යම් ලෙඩ රෝග මේ ආදිය පිළිබඳ සොයා බලන්න පර්යේෂණ ආයතන පිහිටෙව්වා. ලුණුවිල ගත්තාම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටවලා තියෙනවා. අගලවත්තේ රබර් පර්යේෂණ ආයතනය පිහිටවලා තියෙනවා. තලවකැලේ තේ පර්යේෂණ ආයතනය පිහිටවලා තියෙනවා. මාතලේ සුළු අපනයන භෝග පර්යේෂණ ආයතනය පිහිටවලා තියෙනවා. දැන් ඔබට වඩාත් පැහැදිලි ප්‍රශ්නාංක 30 නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරාංක 3 තලවකැලේ. හොඳයි දරුවනේ 2023 ඉතිහාසයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්නාංක 21 සිට 30 දක්වා වූ ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීම අද දවසේ මේ විදියට අවසන් වෙනවා. ඉදිරියේ තවත් වැඩසටහනකින් අපි මුණ ගැසෙනාතෙක් ඔබ සැමට ආයුබෝවන්.